पोस्ट එකයි ඔක්කොම ටික දාලා තමයි හොඳටම රිලැක්ස් වුණා. නියම හැමෝම එහෙම කියනවා දැක්කා. पोस्ट ग्रेजुएट ट्रेनिंग्सला එතකොට අපි කොහොමද ස්ට්‍රෙස් එක තමයි ඉන්නේ. ඉතින් ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න කියලා දීප ගැන ගොඩක් සුදුසු විශේෂ. කවුරුත් දැක්ක පැත්තට ගොඩක් ඇරගෙන නැති. ඇත්තට මේ මම හොයාගන්න උදව් කළාට බොහොම ස්තුතියි. ඒ වගේම මේ තමන්ගේ අඩුපාඩු තමන් දිහා බලන සෙල්ෆ් කෙයා ඒ කන්සෙප්ට් එකට ගොඩක් මට ඒක වැදගත් වෙනවා. ඊට වැඩ කරන ස්ට්‍රෙස් එක නිසා අර ටාගට් එකට යනකොට සෙල්ෆ් කෙයා එක අමතක වෙනවා. සමහර වෙලාවට සමහර ඉතිරිදී මොනවද වෙන්න පුළුවන් මේ ටාගට් එකට අපි බලාපොරොත්තු වෙන කොහොම හරි මේක ඇචීව් කරගන්න. කොහොමද ගෝල් එක ඇචීව් කරගන්න. නමුත් ඒක ඇචීව් කරන්න යන ගමන කොහොමද මේ බැලන්ස් එක කරගන්නේ කියන එක මේ වෙච්චරෙන් ඇත්තට වැදගත් වෙනවා. මොකද අපි සරියටම සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ වැඩසටහනේ මම හිතනවා මේකට වැඩි ආයතනයේ පළදාරී විදිහට ටීම් එකක් විදිහට ගමන් යන්න ලොකු උපකාරයක් වෙනවා. මොන ස්තුතියි රසනායක මහත්තයාට එතුම ලක්ෂණ දෙන්නට අපි කාර්ය මණ්ඩලයේ සීලු දෙනවා. ඒක මම හිතන සම්පත්දායකය වෙනකට පහසු වුණා. වතුර වගේ වත් එකතු වෙලා එකම ගමනක් ගිහලා මුහුදට යන්න. ඉතින් ඒකට ඔබ ගියා තාන මාන කියන එක නැතුව අපි මම දෙයක් ගයිඩ් කරන්නේ ඒක එකතු වීම. මම ස්තුතිවන්ත වෙනවා මොකද මේ සහාය නැත්නම් අර තනියම මේක කරන්න. ඒ නිසා මම අන්දේශතු යතු ඔබ ඉතිලා මණ්ඩලලා ඉදරු සියලුම දෙනා කීනෝ සියලුම අයට මම ස්තුතිවන්ත වෙනවා. මාව විශ්වාස කරලා ඔබට කොහොමද ලබා දීමට යම් සිතයි දීමට ආරාධනය කිරීමේ ඔය යුනිවර්සිටි ආයතනයට මාව පාසල් කරන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි කායික මානසික නිරෝගීතාවේ මයින්ඩ්ෆුල් වෙලා මේ හැමදේම පිළිබඳව අපි ලස්සනට යමු මේ ජීවන ගමන කියන්නේ මම ස්තුතිය ප්‍රකට කරනවා හැමෝටම